අයිබෝන් සාදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම channel එකට. අද අපි කතා කරන්න යන්නේ ලෝකේ වටිනාකම් වැඩිම ව්‍යාපාරය ලෙස නම් දරා සිටි සහ තවමත් ඒ ලිස්ට් එකේ උඩින්ම ඉන්න Apple කම්පැනි එක ගැන. වැදගත්ම දේ තමයි අද ඔයාලා දැනගන්න යන්නේ Apple කම්පැනි එකට වැරදුණු තැන් කිහිපයක් ගැන. එහෙනම් අපි දැන් බලමු කොහොමද ලෝකේ හොඳම ව්‍යාපාරයටත් වැරදුනේ කියලා. හොඳයි අපි ලිස්ට් එකේ පළවෙනි අසාර්ථක නිෂ්පාදනය වෙන්නේ Apple 3 පරිගණකය. Apple 3 පරිගණකය කියන්නේ Apple 2 පරිගණකයේ සාර්ථකත්වයේ උණුසුමත් සමගම ඊළඟට වෙළඳපොළට ඉදිරිපත් කරපු පරිගණකය. 1980 වර්ෂයේ නිෂ්පාදන කටයුතු ආරම්භ වූ මෙම පරිගණකය වැඩිපුරම අවධානය දුන්නේ ව්‍යාපාර ගනුදෙනු කරන පාරිභෝගිකයන් වෙතට. මෙම පරිගණකයේ විකුණුම් මිල බවට සඳහන් වුණේ ඇමරිකානු ඩොලර් 3495ක් විදියටයි. Apple 2 පරිගණකයට සාපේක්ෂව Apple 3 පරිගණකයේ CPU එක සහ ස්පීඩ් එක memory, graphic, keyboard features, operating system එක වගේ දේවල් වලින් ඉදිරියෙන් සිටියත් ස්ටීව් ජොබ්ස්ට උවමනා වුණු නිසා පරිගණකයේ තිබුණු කූලින් ෆෑන්ස් ඉවත් කරා. මේ හේතුව නිසා Apple 3 පරිගණකය භාවිතා කරන විට අනවශ්‍ය ලෙස උෂ්ණත්වය ඉහළ යන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා මදර්බෝඩ් එකට හා සර්කිට් චිප්ස් වලට දැඩි ලෙස හානි සිදු වෙන්න පටන් ගත්තා. මේ හේතුව නිසා Apple ආයතනයට සිද්ධ වුණා ඔවුන්ගේ මුල්ම පරිගණක 14000ක් පමණ නැවත කැඳවන්න. ඉතින් අවසානයේදී Apple 3 පරිගණකයේ ඉහළ මිලත් සහ මෙම නිෂ්පාදන දෝෂත් නිසා විකුණුම් ඉතා ශීඝ්‍රයෙන් පහළ යන්න පටන් ගත්තා. මේත් සමගම Apple ආයතනය තීරණය කරා 1984 වර්ෂය වන විට Apple 3 පරිගණකයේ නිෂ්පාදන කටයුතු අත්හිටවන්න. අපේ ලිස්ට් එකේ දෙවැනි අසාර්ථක නිෂ්පාදනය වෙන්නේ Apple ලීස පරිගණකය. 1983 වර්ෂයේදී එළිදැක්වූ මෙම පරිගණකය ලොව පළමු graphical user interface අඩංගු වාණිජමය පරිගණකය ලෙස හඳුන්වන්න පුළුවන්. Graphical user interface කියන්නේ අපිට මේ එදිනෙදා පරිගණකයේ දකින්න පුළුවන් icons, mouse cursor එක, images වගේ දේවල් වලින් සමන්විත අතුරුමුහුණකට. මෙම ලීස පරිගණකය එළිදක්වන විටම එහි වටිනාකම සඳහන් කර තිබුණේ ඇමරිකානු ඩොලර් 9995 පමණ ඉතා ඉහළ මුදලකට. ඒ සම්මානය 1990 ගණන් කාලයේ වෙළඳපොලේ සාමාන්‍ය පුද්ගලයෙකුට ළඟා විය නොහැකි තරම් ඉහළ අගයක් ගත්තා. ඒ වගේම Apple සමාගමට ලීස පරිගණක ලක්ෂයක් පමණ ප්‍රමාණයක් පමණ යාලවි කරගත හැකි වුණේ. මෙම ලීස පරිගණකයේ අසාර්ථකත්වයට මෙම ඉහළ මිල කිරීමත් එහි හાર્ඩ්වෙයාර් එහෙම නැත්නම් දෘඩාංගවල ඉහළ මිලත් ව්‍යාපාරයේ තුලම නිෂ්පාදනය වූ නිෂ්පාදන අතර තිබූ තරඟකාරීත්වයත් එයට හේතු වුණා. මෙතනින් අපිට ඉගෙන ගන්න තියෙන හොඳම ලෙසන් එක තමයි හොඳම නිෂ්පාදනයක් මුලින්ම ඉදිරිපත් කළා වුණත් ඒකේ මිල සහ වෙළඳපොළ සූදානමත් අනුව ඒ සාර්ථක අසාර්ථක බව තීරණය වෙනවා කියන එක. හොඳයි එහෙනම් අපේ ලිස්ට් එකේ තුන්වෙනි සහ අවසාන අසාර්ථක නිෂ්පාදනය වෙන්නේ නිව්ටන් මැසේජ් පැඩ් එක. 1993 වර්ෂයේදී වෙළඳපොළට හඳුන්වා දුන් මෙම නිෂ්පාදනය Apple ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබුවේ Personal Digital Assistant. එමන් නැත්නම් පෞද්ගලික ඩිජිටල් සහකරුවෙක් විදියටයි. මේ නිෂ්පාදනයේ තිබුණු විශේෂත්වයක් උනේ ඒකේ තිබුණු අත්අකුරු ලිවීමේ හැකියාව. මේ පෑඩ් එකේ තියෙන ස්ටයිලස් එක පාවිච්චි කරලා ඒක ස්ක්‍රීන් එකේ ඔයාලට කැමති දෙයක් ඉංග්‍රීසි භාෂාවෙන්, ජර්මන් භාෂාවෙන්, ෆ්‍රෙන්ච් එහෙම නැත්නම් ජපන් භාෂාවෙන් උනත් ලිවීමේ පහසුකම තිබුණා. මේ පොඩි මැසේජ් පෑඩ් එක එළිදක්වන විට වෙළඳපොළ වටිනාකම් වෙලා තිබුණේ ඩොලර් 699ක් වගේ ඉතා ඉහළ මිලක්. මේ නිෂ්පාදනයත් Apple ආයතනය හිතුව තරම්ම සාර්ථක වුණේ නැහැ. මේකට හේතුව වුණේ මේ නිෂ්පාදනය එළිදක්වන විට Apple ආයතනය විසින් පාරිභෝගිකයන්ට ඇත්ත නිෂ්පාදනයේ අන්තර්ගත තාක්ෂණයට වඩා පහසුකම් පෙන්වීමක් කෘත්‍රිමව සිද්ධ කිරීමයි. ඔවුන් මේ ප්‍රොඩක්ට් එක මාකටිං වලදී පෙන්වුවේ අපි කොලයක පෑනෙන් අකුරු ලියනවා හා සමාන අත්දැකීමක් ගන්න පුළුවන් නිෂ්පාදනයක් විදියටයි. මේ නිව්ටන් මැසේජ් පැඩ් එකේ ලියන වචන හඳුනා ගැනීමේ පද්ධතියේ ඊටම පැහැදිලි දෝෂ දකින්න තිබුණා. උදාහරණයක් විදිහට ගත්තොත් ස්ක්‍රීන් එකට වචනයක් ලිව්වාම ඒ ලියපු වචනය වෙනුවට ඒ පද්ධතියෙන් ඒ හා සමාන වචනයක් පෙන්වන්න පටන් ගත්තා. මේ හේතුව නිසා කාර්යක්ෂමව දෙයක් එහි ලියන්න බැරි වුණා. ඒ වගේම නිෂ්පාදනයේ තිබුණු බර, විශාලත්වය, සොෆ්ට්වෙයාර් සහ බැටරි කැපැසිටි එක වගේ දේවල් වල තිබුණු දුර්වලතාත් වෙළඳපොළෙහි මෙවැනි තාක්ෂණයක් භාවිතා කිරීමට පාරිභෝගිකයන්ගේ සූදානමක් ඒ වන විට නොතිබූ නිසාත් මේ නිෂ්පාදනය තවත් අසාර්ථක වීමට හේතු වුණා. Apple ආයතනයේ පළමු වසර තුල යුනිට් මිලියනයක් විකිණීමට සැලසුම් කළත් ඇත්තටම උන්ට මුල් මාස 3 තුල පමණක් විකිණීමට හැකි වුණේ යුනිට් 5000ක් තරම් සීමිත ප්‍රමාණයක් පමණයි. විශේෂම දේ තමයි මේ නිෂ්පාදනය එළිදැක්වීම සිදු වුණේ ස්ටීව් ජොබ්ස් වෙනුවට ජෝන් ස්කෙලි ප්‍රධාන විධායක නිලධාරියා එහෙම නැත්නම් CEO විදියට සිටි කාලයේදී. කොහොම හරි මේ අසාර්ථක වීමත් සමගම 1998 වන විට ස්ටීව් ජොබ්ස් නැවතත් ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරියා හැටියට පත් වූ පසු මේ නිව්ටන් ප්‍රොඩක්ට් එකේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට තීරණය කළා. මෙතන උණු හොඳම දේ නම් මේ නිව්ටන් පැඩ් එකෙන් ලැබුණු ආభాෂය නිසා පසුකාලීනව නිෂ්පාදනය වූ අති විශිෂ්ට ගණයේ නිර්මාණ ලෙස සැලකෙන iPad සහ iPhone වලට ඉතා ඉහළ තාක්ෂණික සහයෝගයක් හිමිවීමයි.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලෝකේ හොඳම ව්‍යාපාරයටත් යම් තැන්වලදී වැරදුනේ. ඒ වගේම ඒ වැරදීම් තුලින් තවත් විශිෂ්ට නිර්මාණ පසු කාලයක බිහි වුණේ. එහෙනම් තවත් නොදන්නා දේවල් ටිකක් අලුතෙන් දැනගන්න ඊළඟ වීඩියෝ එකත් එක්ක හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.